මං කැමතියි මගේ කතාවේ අවසාන කොටසේ ජනතාවට නොකියන ඇත්තක් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න. මොකක්ද ඇත්ත කතාව? අද අපේ රටේ ජනතාව අනවශ්‍ය ලෙස පීඩනයකට ලක් කරලා තිබෙනවා. මොකද මේ පීඩනය? ජනතාව බදු බරින් මිරිකන පීඩනය. බදු බර තුලින් අසහනයට ලක් කරන පීඩනය. ජනතාවගේ කරපිට හිස මත බදු බර පැටවීම. ඔබ දන්නවද? රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට IMF එක දීලා තියෙන ටාගට් එක 15%යි. ආණ්ඩුව බදු ගහලා ආදායම වැඩි කරගෙන තියෙනවා 15.9ක්. 0.9ක් වැඩිපුර බදු ගහලා තියෙනවා. ගහපු බදු වල මුළු වටිනාකම රුපියල් බිලියන 287ක්. අනවශ්‍ය විදියට බදු ගහලා. යහන්න දෙයක් නැහැනේ. අනවශ්‍ය විදියට බදු ගහලා භාණ්ඩාගාරේ සල්ලි ඕන තරම් පුරවන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් සල්ලි ඉතිරෙනවයි කියලා. ඕක ඕන පුද්ගලයෙකුට කරන්න පුළුවන් දැන්. පෙර පාසල් දරුවෙකුට උනත් කරන්න පුළුවන්. ගහන්න පුළුවන් බදු ටික ඔක්කොම ගහලා අප්පුඩි ගහන්න පුළුවන් භාණ්ඩාගාරයේ සල්ලි ඔක්කොම එක්ක වෙලයි කියලා. IMF ටාගට් එක ආදායම දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 15%යි. බදු ගහලා තියෙනවා. බදු ගහලා ආදායම අරගෙන තියෙනවා 15.9ක්. වැඩිපුර අරන් තියෙනවා. මේ රටේ බදු ගෙවන්නන්ගෙන් සූරා කාලා තියෙනවා රුපියල් බිලියන 287ක්.